සහෝදරය මේ තියෙන පාර මේ පාරේ ඉන්දියන් හමුදාව ඉස්සන් හැමදාම ට්‍රැක්ටර් එකකින් යනවා අනිත් මේ තියෙන වෙල්යාය මේ වෙල්යායේ ගොයන් ගස් අස්සේ තමයි අපේ සිබොලේ. එතකොට සහෝදරයා ඔය බෝම්බේ පත්තු වෙද්දී අපේ සහෝදරවරුන්ට හානියක් වෙන එකක් නෑ. නෑ සහෝදරයා. මේ බෝම්බේ මූනිස්සන් විසවෙන්නේ උඩ අතට. වෙල්යායෙන් අපේ සහෝදරයින්ට අනතුරක් වෙන්නේ නෑ. එතකොට මේ බෝම්බෙන් ට්‍රැක්ටරේ ඉන්න සේරම මැරෙයිද? ඒක හරියටම කියන්න අමාරුයි සහෝදරයා. මොකද මේ බෝම්බය අපි පළවෙනි වතාවට තමයි අත්හදා බලන්නේ. කොහොමද අපේ සහෝදරවරු ආයුධ සන්නද්ධලා ඉන්න ඕනේ. ඊට පස්සේ මේ ජාති ද්‍රෝහී විනාශ කරලා දාන්න ඕනේ. අපි ලෑස්ති. අපේ සහෝදරයා එක දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ. මේ ප්ලෑන් එක දන්නේ අපේ නායක සහෝදරයා මෙතන ඉන්න 3-4 දෙනෙක් විතරයි. අනික අය හැමෝම අන්තිම මොහොතේ තමයි මේක දැනගන්න ඕනේ. මොකද ආණ්ඩුවේ ඔත්තුකාරයෝ හැමතැනම ඉන්නවා. හොඳයි සහෝදරයා. උන් කැම්ප් එකකින් පිට වෙන්නේ උදේ 6යි කාලට. අපි වෙල්ලායට යන්න ඕනේ උදේ පාන්දර 5ට. එතකොට සහෝදරයා ගොවියෝ අපි රෑ ගිහිල්ලා ගොවියන්ව දැනුවත් කරන්න ඕනේ. හෙට උදේ වෙල්ලායට එන්න එපා කියලා. ඔව්. උදේම අපි ආය යවලා පළාතේ විදුලි බලය අඩපණ කරන්න ඕනේ. හොඳයි සහෝදරයා. මේ ප්ලෑන් එක හරියට වැඩ කළොත් අපේ විප්ලවයත් කලාපේ අනිත් රටවලට උතුරේ ඉන්න අපේ සහෝදරින්ට විශාල සැනසීමක්. ඊට පස්සේ උන් බය වෙලා මෙහෙන් පිටත් වෙලා යයි. ඊට පස්සේ තමයි උතුරේ ජනතාවට සැනසීමක් ලැබෙන්නේ. විප්ලවය ජනතාව වෙනුවෙන්මයි. විප්ලවයට ජය වේවා. විප්ලවයට ජය වේවා. විප්ලවයට ජය වේවා. ඔය සහෝදරවරු අද රෑ මාත් එක්ක මෙහෙ ඉන්න ඕනේ. හෙට උදේම අපි යනවා යුද්ධ භූමියට. හොඳයි. අපි ලෑස්ති. එහෙමනම් ආයේ ඉන්දියන් හමුදාව මෙහෙ ඉරෙලිය බලන එකක් නෑ. 6යි කාල කියන්නේ හරියටම ඉරෙලිය වැටෙන වෙලාව. අපේ සහෝදරයෙක් වෙල්යායේ උඩ ඉඳගෙන ඔත්තු බලයි. එතකොට ඔබ කියන්නේ රාජගිරිය වුණේ කොටිය කොටිය වුණේ එකතු වුණා කියලා. ඔය කියවන මොකද බං එහෙම වෙන්නේ? අද කාලේ අපි කොහොමද දේවල් පස්සේ ඉන්නේ? අපි දැන් පාර්ලිමේන්තු ක්‍රිකට් එකේ කියනවා. පීටර් මේක මහා නරක කාලයක් බං. ඉතින් අන්න ඉරිදට උන්ගේ ගෙදර පද්මෙට දානි දෙනවලු. ගාමටම කියලා එදා රාට පාටියක්ලු. ඒකට ඔය රාජගිරිය සේරම උන් එනවා කියන්නේ. ඒ කියන්නේ දැන් පැටියට සනීපයි. ඔය කියන්නේ බා. පැටියට සනීපුණාට වැඩක් නෑ බං ඉන්නේ ඇතුලේ.
එළියට ඇවිල්ලා නැහැනේ. සැම්සන් මහත්මයා එළියට අරන් කියන්නේ. නබන් ඇමතිලා. ඌ තමයි ඊළඟ අගමැති වෙන්නේ. සොයිසාවේ බොරුවට කෑ ගැහුවට උඩ හම්බෙන අගමැතිකමක් නැහැ. වඩු කුලේ කානි බං. මේ දේශපාලනයේ මුල් පුටු වලට එන්න නම් ගොයිගම වෙන්න ඕන. ඒ කියන්නේ පහතරට මුදලි පේරුවේ වෙන්න ඕන. ඒක තමයි ඇත්ත. එතකොට බං ජනාධිපතිතුමා ලක්කාරය බං. ඇත්තද බං ඔය දේශප්‍රේමීන් ගහගන්නේ කුල ප්‍රශ්නෙට කියලා? කවුරුත් කෙලින් කතා නොකරුවට මේ රටේ දේශපාලනේ ඉස්සරහින්ම තියෙන කුලවාදී බං. දේශපාලනේ ඉදා ඉඳලා රජ කෙරුවේ ගොවිගමෙමු. ඒ කියන්නේ පහතරට මුදලි පේරු. පහතරට මුදලි පේරු කියන්නේ පවුල් 8කට සැමි. සේරම්ලා ඔබේසේ කරලා ඩයස් බණ්ඩාර නායකලා එතකොට ඉලංකෝල්ලා අල්විස්ලා පීරිස්ලා ලිවේරලා විතරක් නෙමෙයි සිරිවර්ධනලා ඔන්න පවුල්ලට තමයි පහතරට මුදලි බේරුව දන්නවද කසාද වඳින්නෙත් ඒ පවුල්ලට ඇතුලින් විතරයි. ආණ්ඩුවේ මුල් පුටුවල ඉන්නෙත් ඒ පවුල්ලට එවුන් විතරයි. වෙනේ පුඩි ඉස්සරහට එන්න දෙන්නේ නැහැ. ඒ වුණාට කරාවේ වුණුයි හලාගමේ වුණුයි දැනුගත්කම් වලුයි සල්ලි වලුයි ඉස්සරහට ආවා. ඒ වුණාට අදටත් උන්ට වෙනස්කම් ඔය දේශප්‍රේමීන් සමානාත්මතාවය ඕන කියලා නොකිය කියන්නේ ඒ කුලවාදය අයින් කරන්න කියලා තමයි. මොකද උන්ගේ නායකයාත් කරාවේ. එතකොට උන්ගේ දෙවනියා ගමනායක උවලේ කුලේ. අනිත් එක උතුරේ ප්‍රභාකරන් වයිති කාර්වර් කියන කුලෙට. එතකොට උගේ දෙවනියා තමිල් චෙල්ලම් වයිති අම්පට්ටර් කියන කුලෙට. ඒ කියන්නේ බාබර් කුලේ. උනුත් පුපුරලා දාන්න ඕනේ කියන්නේ කුලවාදී තමයි බා. එතකොට පීටර් අපි පුරන්න ඕනේ මොනවාද? ඉස්සර අපිට හිටියේ කාතුරයි සෙමි. ඒ තමයි පද්මේ. ඒ දැන් එහෙම නෙමෙයි. මග සිටියොත් උඹ නැසී ගෙදර ගියොත් අබු නැසී වෙලා. උන්ගේ අයිය වැඩි වෙලා. උන්ට මේ එකතු වෙන දින බලාගෙන හිටියොත් ඉතින් එහෙම. උන් අපි ඔක්කොටි ගොඩට ගෙනල්ලා දනගස්සලා මරලා දායි යකෝ. අපි පැටියට ඇටැක් යන්නේ නෑ. අපි මේ වෙලාවේ අඹරන්න ඕනේ දිගලන්නවා.
Ilani hakisse. Soy sebati lambo. Ini batas. Apa plan එක? මුන් එකතු වෙන්න කලින් ගේම දෙන්න ඕන. Baik berarti. Testing 1 හොඳයි. හොඳයි ප්‍රදේශවාසී ජනතාවනි සත්ගුණවත් දානපති පර්ලෝසක පද්මයයා අපෙන් සමගින දෝමෝ තුරුලට වැඩම කොට වසරක් ගත වීම නිමිත්තෙන් එතුමාට පින් පිණිස එතුමාගේ නිවසේදී ඒදා උදාසන සිට මහා දානයක් පැවැත්වේ. ඒ සඳහා ප්‍රදේශවාසී සියලුම දෙනාට අපි ආරාධනා කර සිටිනවා. ස්තුතියි. මතකයි දවසේ අමතක කරන්න එපා. එරිදි දවසේ ඔබ සමට ආයුබෝවන් වාසනාවක්. ඔය දාර ටික බලලා ඉක්මනට මඩුවට දාපල්ලා. ආදුවා. හරි. අලාගේ දිකුවන්නේ බං තනියෙන් ඒකට අරන් යන්න බොරුවට කරගහන්නේ. බොම මේ වැඩ ටික බලන්න ඕන. ඔය එනවා කොහොමද? එනවා කොහොමද? පුලයා. හොඳයි. ඕලගේ මස් කඩේට ගිහලා ඊට දවල්ට උන මස් ටික කරවන්න. වාඩි කට්ටි ඉන්නවනේ දාලා. කටි දාලා දී. Wali sunna. Babalaya වාඩිය පැත්තට. හොඳයි. මොනවා කියවත් මට ඔකුම විශ්වාස නැහැ බං. sunna. කවුද බං මේ? සෝමේ අයියා. මොකද මේ උදෙන්ම නැගිටලා? එම්ම නැගිටට පාඩුවක් නැහැ නේ බං. සුබ දෙයක් නේ දැක්කේ. ඉන්ද. මොකද්ද? මාව කතාව. නෑ බලයක්. නෑ බං. ලස්සන වෙලා සුදු වෙලා. මොකෝ මේ? ආයිම පෙළවහක්වත් කරගත්තද? අනේ බා. අපි ගැන ඉතින් කවුරු බලන්නද? ඇයි බං? මේවත් මිනිස්සු නැද්ද? ඔය දකින පිරිමි පස්සේ අපි යන්නේ නෑනේ. අපි නම් ඉතින් දකින ගෑනු පස්සේ යනවා. මට පරක් වෙන වැඩ තියෙනවා. මම යනවා. නේ? පොඩක් කොමින්දින්කෝ. ටිකක් කතා කරන්න. කතා කරලා යන්න. හවස් වෙලා ගෙවල් පැත්තේ එන්න. හොඳ. එල්බා. මොකද කියන්නේ? නෑ මොකුත් නෑ. ඒකේ මිනිහා මරුනේ අපේ වාඩියේදී. ඒකේ දැන් හන්දියේ ජුගි ෆැක්ටරියේ රෙදි මහනවා. පව් බා. අපි උන්ට උදව් කරන්න ඕනේ. උදව් කළාට නම් කමක් නැහැ. හැබැයි ඇඟේ ගා ගන්න නැතුව. කොහොල්ල බං කොහොල්ල. කවුද බං? මාළුනිය. Ano, big percent yan.
පොඩ්ඩ තෝරමාළු වගේක් ඇවිල්ලා තිබුණා. ඒකේ උදාහරණයක් මම අරන් ආවා. අනේ මොකට කරදර වුණාද බා? ඇල්බා පිපර්ණ තරම රාමත කරලා දාමු. හොඳයි. අපි ඊළඟට පොලිසියටත් හමුදාවටත් අපේ බලය මොකද්ද කියන එක දෙන්න කරමු.